හායි ඉතිං අදත් සුපුරුදු විදිහටම ආරික් ඉන්සයිට් YouTube channel එකෙන් ඔයාලට රීඩින් එකක් අරගෙන ඇවිත් තියෙනවා. ඉතින් අද රීඩින් එකේදී බලන්නේ අපි ඔයාලා මේ වෙලාවේ ඉන්න සම්බන්ධතාවය අනාගතේ කොයි වගේ වෙයිද කියන එක. ඒ කියන්නේ ඔයාලා මේ වෙලාවේ රිලේෂන්ෂිප් එකක ඉන්න ඕන. මේක එක්ස් ගැනවත් වගේ ක්‍රෂ් එක ගැනවත් නෙමෙයි අපි කතා කරන්නේ. ඔයාලා මේ වෙලාවේ රිලේෂන්ෂිප් එකක ඉන්නවා නම් ඒ රිලේෂන්ෂිප් එක අනාගතයේදී මොන විදිහට ඔයාලගේ පවතීද කියන එක තමයි අපි මේ රීඩින් එකේදී බලන්නේ. ඉතින් මෙතනදී ඔයාලට වෙනදා වගේම මම කාඩ්ස් දෙකක් පෙන්නනවා ස්ක්‍රීන් එකේ. ඔයාලට මෙතනින් වඩාත්ම හිත යන කාඩ් එක පොඩ්ඩක් වෙලා මේ දිහා බලාගෙන ඉඳලා සිලෙක්ට් කරගන්න. එතකොට ඊට අදාළ රීඩින් එකේ කාඩ් එකට අදාළ රීඩින් එක වීඩියෝ එකේ ඉස්සරහා තියෙනවා. ඒ කාඩ් එකට අදාළ රීඩින් එක වීඩියෝ එකේ ඉස්සරහට ගිහින් එහෙම වුණොත් බලන්න. ඉතින් මෙතන ඉඳන් අපි රීඩින් එකට යමු. හරි. මෙන්න මේ පළවෙනි කාඩ් එක සිලෙක්ට් කරපු ඔයාට එන රීඩින් එක කොයි වගේද කියලා අපි දැන් බලමු. ඔයාට ගත්තොත් එහෙම ඔයාගේ රිලේෂන්ෂිප් එක ඇතුලේ ගත්තොත් පොඩ්ඩක් ඒ කියන්නේ සැක සහිත තැන්. ඒ කියන්නේ එයා ඔයාට නොකියන සමහර දේවල් ඒ වගේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා එයාගේ ලයිෆ් එකේ සමහරක් පැතිකඩයන් ඔයාගෙන් හයිඩ් කරන්න හදනවා වගේ උත්සාහ කරන කැරක්ටර් එකක්. ඉතින් මේ දේවල් එක්ක ඔයාලා ඉස්සරහට යනවා නම් ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඔයාලගේ පොඩක් කමියුනිකේෂන් මදිවීමක් කියන්නේ අඩුවෙන් දේවල් ගැන කතා කරනවා හැම වෙලාවෙම ආගියුමන්ට් එකකට වගේ තමයි ඔයාලා හැම වෙලාවෙම බර වෙලා ඉන්නේ. කියන්නේ මොකක් හරි පොඩි දෙයක් වුණත් හැම වෙලාවෙම ඒක ගැන ආගියු කරනවා මිසක ඒක හරියට ඕපන්ලි කතා කරලා ඒ දේ විසඳ ගන්න බලන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකද එයාගේ හයිඩ් කරන සයිඩ් එකකුත් තියෙනවා. ඉතින් සමහරට ඔයාලට මේ වෙනකොට ඒක දැනිලත් ඇති. ඉතින් බලන්න පොඩ්ඩක් බැලන්ස් කරගෙන යන්න පුළුවන්ද කියලා. මොකද ඔයගලගේ රිලේෂන්ෂිප් එක ඇතුලේ ඔයගලගේ ෆියුචර් එක කියන්නේ ඔයාලා මැරේජ් එකකින්ම ඔයාලගේ affair එක අවසන් වෙයිද නැද්ද කියන එක ඒ දෙක තියෙන්නේ 50-50. ඒ කියන්නේ ආරම්භයේම ඔයාගේ කියන්නේ පාර්ට්නර් දේවල් හයිඩ් කරනවා නම් ඒ රිලේෂන්ෂිප් එකට පොඩ්ඩක් ෆියුචර් එකක් මදිනේ. එහෙම ලොකු ෆියුචර් එකක් නැහැ. ඉතින් බලන්න පොඩ්ඩක් දේවල් ඕපන්ලි කමියුනිකේට් කරලා ඒ දේවල් විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි රිලේෂන්ෂිප් එකේ ෆියුචර් එක කිව්වොත් නිකන් 50-50 වගේ තමයි තියෙන්නේ. ඔයාලගේ ජීවිතේ ඉස්සරහට නිව් ඔපචුනිටිස් එන්න තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක ඔයාලට ඔයාලගේ දෙන්නව බැලන්ස් කරගෙන යන්න පුළුවන්. ඔයාලගේ ලයිෆ් එක බැලන්ස් කරගෙන යන්න පුළුවන් නම් ඔයාලට ඔයාලා විදිහටම ඉස්සරහට යන්න අවස්ථාවන් තියෙනවා. ඉතින් මොනා කරන්නත් ඔයාලා වෙලාම එකිනෙකාට ඉන්න. එතකොට ඒ කියන්නේ ඔයාලගේ රියල් කැරක්ටර් එකෙන්ම ඔයාලා දෙන්නට ඕපන් වෙන්න. එතනදී ඔයාලට ඔයාලගේ ෆියුචර් එක හරි ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා දෙන්නම උත්සාහ කරන්න. ඔයාලා දෙන්න එකිනෙකාට දේවල් හංගන්න නැතුව දෙන්න ගැනම හොඳ අවබෝධයක් දෙන්නටම ඇති කරගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලට ඔයාලගේ ෆියුචර් එක ඔයාලා හිතන විදිහටම සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ දෙවෙනි කාඩ් එක සිලෙක්ට් කරපු ඔයාට කොහොමද රීඩින් එක එන්නේ කියලා අපි දැන් බලමු. මේ කාඩ් එක සිලෙක්ට් කරපු ඔයාට ගොඩක් වෙලාවට තියෙනවා ඇත්තේ ටිකක් ලොන්గ్ ටර්ම් රිලේෂන්ෂිප් එකක්. ඒ කියන්නේ ගොඩාක් කාලෙක ඉඳන් තියෙන රිලේෂන්ෂිප් එකක්. හරිම ඔයාලා දෙන්න හොඳ අවබෝධයකින් දේවල් බැලන්ස් කරගෙන හරිම ඉවසීමෙන් ආපු ගමනක් තමයි තියෙන්නේ. දැනටමත් ඔයාලට දැනෙනවා ඇති ඔයාලා රිලේෂන්ෂිප් එක ඇතුලේ හරිම ස්ටේබල් කියලා. ඒ කියන්නේ ඔයාලා ජීවිතේ මේ වෙනකොටත් රිලේෂන්ෂිප් එක ඇතුළතදී දේවල් එක්ස්පීරියන්ස් කරලා තියෙන. කියන්නේ ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දීලා ඒ හැම දෙයකින්ම ඔයාලගේ ලයිෆ් එකට ඔයාලා හොඳ පාඩම් ඉගෙනගෙන තියෙනවා. ඉතින් හරිම ඉවසීමෙන් ආපු ගමනක්. ඉතින් ඔයාලගේ රිලේෂන්ෂිප් එක ඇතුලේ ලොකු ඒ කියන්නේ එදිනදා ජීවිතයේ ලොකු සක්සස් එකක්. කියන්නේ ඔයාලා කරන වැඩවල සක්සස් එක හරි හෙමින් සිද්ධ වෙන්නේ. ඔයාලගේ ඒ හෙමින් සිද්ධ වීමත් සමග තමයි ඔයාලා මේ ලොන්గ్ ටර්ම් රිලේෂන්ෂිප් එකේ ඇවිත් තියෙන්නේ. ඔයාලා ඒ එක්කම ඔයාලා ඇතුලේ තියෙන අර එකිනෙකා ගැන තියෙන විශ්වාසයේ ඒ දේවල් හරිම ස්ට්‍රෝංලි බිල්ඩ් අප් කරගෙන තියෙනවා. ඉතින් ඔයාලා දෙන්නට කියන්න තියෙන්නේ ඔයාලගේ ගත්තොත් එහෙම ඔයාලගේ රිලේෂන්ෂිප් එක 80%ක් විතර සක්සස් වෙනවා. ඉතින් 80%කටත් වැඩියෙන් තියෙනවා. ඉතින් ඔයාලගේ ගොඩක් වෙලාවට රිලේෂන්ෂිප් එක මැරේජ් එකකින්ම අවසන් වෙයි සහ
ජීවිතය අන්තිම වෙනකම්ම ඔයාලා එකිනෙකාට හොඳ අවබෝධයෙන් ගමන් කරයි. ඉතින් මෙහෙමයි ප්‍රශ්න එන්නේ නැතුව නෙමෙයි ප්‍රශ්න ඉස්සරහට එයි. ඉතින් දැන් ඔයාලා ඉස්සරහට යද්දී ඔයගලන්ගේ මැරේජ් එකට වුණත් සමහරක් වෙලාවට පොඩි පොඩි බලපෑම් මේ දේවල් එන්න පුළුවන්. ඉතින් ඒ දේවලුත් ඔයාලට අර ඔයාලා දෙන්න ගැන තියෙන ඒ කියන්නේ අන්ඩර්ස්ටෑන්ඩින් එක මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් එක මත ඔයාලා දෙන්නට ඒ දේවලුත් බැලන්ස් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා දෙන්නට කියන්න තියෙන්නේ ඔයාලා ෆියුචර් එකේදී මොන ප්‍රශ්න මොන විදිහට ආවත් අර ඒ දේට හොඳ කියන්නේ අවශ්‍ය සොලියුෂන් හොයාගෙන ඉස්සරහට හරිම ස්ට්‍රෝංලි ෆේස් කරන දෙන්නෙක් විදිහට තමයි දකින්නේ. ඉතින් ඔයාලගේ ෆියුචර් එක ගැන කිව්වොත් ඔයාලා අනිවාර්යයෙන්ම ෆියුචර් එක හරි ලස්සනට හදාගෙන යන දෙන්නේ. ඉතින් ඔයාලට ඒ ෆියුචර් එක ඒ විදිහට හදාගෙන යන්න අවශ්‍ය ශක්තිය ඔයාලා විසින්ම ඔයාලා දෙන්නගේ අවබෝධය විසින්ම ගොඩනගාගෙන තියෙනවා. ඉතින් මේ කාඩ් එක සිලෙක්ට් කරපු ඔයාට කියන්න තියෙන ඔයගලගේ ෆියුචර් එකේ මොන ප්‍රශ්න ආවත් ඔයාලා දෙන්න හරි ලස්සනට ඉස්සරහට යනවා කියන එක තමයි.